තවත් ලකුණු දෙකක් පමණ අවශ්‍යයි. මෙන්න ගුල්බනී නයිට් තීරණාත්මක පන්දුවක්. වාර්තා බිඳ වැටෙන පන්දුවක් විය හැකියි. නෑ එක ලකුණක් උපන් ලකුණක් අඩුල්ලේ වැදුනා නම් මෙන්න වාර්තාව තබනවා මේ වෙනට පැතුම් නිස්සංක. ලකුණු 190ක් ලබාගෙන ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් වංශ කතාව තුළ පිටිකරුවෙක් එක් ඉනිමකදී ලබා ගන්නා වැඩිම ලකුණු ප්‍රමාණය පැතුම් නිස්සංක ලබා ගනිද්දී මීට පෙර ඒ වාර්තාවට හිමිකම් කියවූ සනත් ජයසූරිය අත්සන්නාදය නගනවා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුල. ඉහළින් පහර එල්ල කරනවා ඩීප් මිඩ් විකට් කලාපයෙන්. ලකුණු 6යි. දැන් 196යි. තිත්ත ශතකය ලබා ගැනීම සඳහා ලකුණු 4ක් ප්‍රශ්නය. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම 364යි කඩු තුනකට ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින ක්‍රිකට් වංශ කතාව තුළ පිටිකරුවෙකු ලබා ගන්නා එක් තරගයකදී එක් ඉනිමකදී ලබා ගන්නා වැඩිම ලකුණු ප්‍රමාණය පැතුම් නිස්සංක. ලකුණු 196 ලබා ගන්න. ඉනිම පුරා නොදවි ඔහු තාමත් හොඳින් ලකුණු 4 ප්‍රවිෂ්ඨවීම අගය කළ යුතුයි. දිත්ත ශතකයේ ලකුණු 4ක් පිටපස්සේ. පන්දුව ස්ථානගත කළා. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4 අත් කර ගන්නවා දයාබර ක්‍රීඩාලෝලිය අසන්නනි නරඹන්නනි. අපි බලමු මිනිසුරුගේ තීරණය. ඔව් දැන් ලකුණු 4 සටහන් කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පිටිකරුවෙකු එක් දින තරගයකදී ලබා ගන්නා ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කර ගන්නවා පැතුම් නිස්සංක. අනර්ග ප්‍රතිකරණයක්, විශිෂ්ට ප්‍රතිකරණයක්. ඉතාමත් විශිෂ්ට ප්‍රතිකරණයක්. ඒ වගේම ලෝක වාර්තාගත ඉනිමක් බවට ඔහු පරිවර්තනය කර ගන්නවා. මේ ඉනිම විශේෂයෙන්ම ආරම්භක පිටිකරුවා ලෙස පිටියට ප්‍රවිෂ්ඨ වෙමින් අති විශිෂ්ට ඉනිමක් බවට මේ ඉනිම පරිවර්තනය කර ගන්නවා පැතුම් නිස්සංක. නැවතත් පෝල් කිරීම ඉහළින් ඩීප් බෑක්වර්ඩ්ස් ක්වාලේ කලාපයෙන් ලකුණු 6යි. පැතුම් නිස්සංක 6 පහර සංදර්ශනයක් දියත් කරනවා පල්ලේකැලේ ක්‍රීඩා පිටියේ මේ ඉනිමේ එල්ල කරන 12 වන 6 පහරට. පැතුම් නිස්සංක අවසන් පන්දුව ස්ථානගත කරනවා 4 සීමාව දක්වා ලකුණු 4යි. 6 පහර 4 පහර සංදර්ශනයක නිමාව ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවර 50 අවසන් පන්දුවටත් ලකුණු 4ක් පැතුම් නිස්සංක 381යි කඩලු 3යි විශිෂ්ට ඉනිමක් අනර්ග විශිෂ්ට ඉනිමක් පැතුම් නිස්සංක පන්දු 139කින් ලකුණු 210ක් ලබාගෙන ඉතිහාසයේ ද්විත්ව ශතකයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලංකා පිටිකරුවා බවට පත් වුණ ආද දිනේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැතුම් නිස්සංක.